ඔහුගේ දවසක දැන් ටික දවසක් වෙනවා. සතියක් විතර channel 4 එකෙන් එංගලන්ත channel 4 එකෙන් channel 4 කියන්නේ එංගලන්ත ආණ්ඩුවට අයිති channel එකක්. ඒගොල්ලෝ ඊස්ට් ඇටැක් එක ගැන ලංකාවේ වෙච්ච ඊස්ට් ඇටැක් එක ගැන බෝම්බ 6ක් පිපිරිච්ච එක ගැන තැන් 6ක ලොකු වාර්තා වැඩසටහනක් කරා. පැයකට ආසන්න කාලයක. ඉතින් මේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එකේදී ලංකාවේ මේක උනේ 2019 අප්‍රේල් 21 වෙනිදා. මේක 269 දෙනෙක් නැති වෙලා. ප්ලේසස් 6කදී බෝම්බ පිපිරලා තියෙන චර්ච් 3ක පල්ලි 3ක සහ හොටෙල් 3ක කියලා කියනවා. මෙතෙන්දී 43 දෙනෙක් පොරින් ආයෙ නැති වෙලා. එයින් 8 දෙනෙක් එංගලන්ත ජාතිකයන් කියලා යාලා කියනවා. ඒ වගේම 120ක් වගේ ගානක් වැඩිම නැති වුණේ කටුව පිටිය කියලා කියනවා. මට මතක විදිහට ඒක 140ක් වගේ තමයි මගේ හිතේ තිබ්බේ. කටුව පිටිය මොකද මම ඔය හැමතැනටම ගියපු හින්දා. ඒකට මේ හන්සි රසාද් මවුලානා කියලා පිල්ලයන්ගේ ලේකම්වරයෙක්ව හිටපු කෙනෙක් තමයි මේක මූලිකව මේ කතාව කියන්නේ. ඒ වීඩියෝ එකේ. ඒත් අපි මේක ඊට කලින් ඉඳන් රටේ ජනතාව විදිහට අපිට යම් අදහසක් තිබුණා. මෙහෙම දෙයක් වෙනවා කියලා. මෙහෙම දෙයක් විය හැකි කියන එක ගැන ලොකු සැකයක් හා අදහසක් අපිට තිබුණා එක දිගටම. ඒක ලොකු දෙයක්. ඒක ලොකු සැකයක්. ඒකට මේ වීඩියෝ එකේ මේ කියන්නේ මේක රාජපක්ෂවරුන්ට බලයට එන්න පිල්ලයන් සහ සිවනේසුතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන් සහ හමුදා බුද්ධ්‍යංශයේ එකතු වෙලා. හමුදා බුද්ධ්‍යංශය යම් සමහර ඉහළ නිලධාරී සුරේෂ් සලේ ගැන කියනවා. එයාලා එකතු වෙලා කරපු දෙයක් කියලා තමයි කියන්නේ. කියන්නේ මුස්ලිම් අන්තවාදයේ ඉහළටම හිටපු යම් දෙයක් කියලා දීලා ඒ අනුව එයාලා මැරෙන්න හැල්ලා මෙයාලගේ අවශ්‍ය දේ ඉටු කරගත්ත කියලා තමයි මේ වීඩියෝ එකේ කියන්නේ. ඒතකොට මෙතෙන්දි මේකේ මුලදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන කියන ලසන්ත වික්‍රමතුංග අපි දන්නවා ලංකාවේ හිටපු බොහොම වටිනා කියන නිර්භීත ජර්නලිස්ට් කෙනෙක්. ඒ කියන්නේ මාධ්‍යවේදී ඔහුගේ ඝාතනය ගැනත් කියනවා. ඔහුගේ ඝාතනයත් මේ පිල්ලයන්ට සම්බන්ධ කණ්ඩායමකින් කරනු බව රාජපක්ෂවරුන්ගේ අනුදැනුම යටතේ කරනු බව. ඒ කියන්නේ පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දීලා කරනු බව තමයි මේ වීඩියෝ එකේ කියන්නේ. ඇත්තටම මම දන්න විදිහට මම දන්න ලසන්ත වික්‍රමතුංග කියන මහත්තයා හැමෝන්ගෙම වැරදි ලියපු කෙනෙක්. පක්ෂ විපක්ෂ දේශපාලනයකින් තොරව. මම දන්න විදිහට එජාපේ වැරදි ලියලා තිබ්බ ප්‍රබලයන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම ගොඩක් අයගේ ලියලා තිබ්බා. විතර විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ඒවකට මිග්‍යානා ගනුදෙනු ගැන ලොකු ප්‍රචාරයක් ගියා. ලොකු හාවක් වුණා ගියා. ඒ මිග්‍යානා ගැලපෙන්නේ නැහැ. පරණයි සහ එහෙම ඒවා. ඔය දන්නවද නැහැ මේ පහුගිය අවුරුදු තුත පයිලට්ලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් නැතුණා ලංකාවේ. තරුණ ළමයි. ඒකටත් හේතුව ඔය පරණ ගෙනාවු පරණ යානා ගෙන්නපේ කියලා සමහර අය කියනවා. මම දැකලා තියෙනවා. ඒතකොට මිග්‍යානා ගනුදෙනුව කිව්වහම අපි අහලා තියෙන ගෝඨාභය ගැන වැරදි විදියට කියද්දී kill that bugger කියලා කියනවා කියලා. ඒතකොට මේ කියනවා ට්‍රිපොලි ප්ලටූන් කියන මේකේ මොකද්ද මේ ගෝඨාභයගේ පිල්ලයන්ලා මූලික වෙලා හදපු ට්‍රිපොලි ප්ලටූන් කියන අර මිලිටරි කණ්ඩායමේ කියලා තියෙනවා මේ බල්ලා මාත් එක්ක සෙල්ලම් කරනවා. this balla is playing with me kill him එහෙම එකක් කිව්වා කියලා. ඉතින් සරල කාරණයක් නෙවෙයි. මේවා වෙනුවෙන් නියමිත පරීක්ෂණයක් කරලා මේවා වුණාද නැද්ද කොහොමද හැමදේම හොයන්න ඕන. ඒකට ඒ වගේම පිල්ලයන්ලගේ මේකේ තිබිච්ච අනිකුත් ඇසෝල්ට් පහර දීම් ජනමාධ්‍යවේදීන් ගණනකට කීප්නවල්ලා වගේට පහර දුන්නා. ඒව ගැනත් හොයන්න ඕන. ඒ වගේම තව ඝාතන සිද්ධ වුණා. ප්‍රගීත්නෙක් නැලිගොට්ට වෙච්ච දෙයක් නෑ. ඔහු ලිව්වා කියන්නේ ඔහු ගවේෂණය කරමින් හිටපු දේ රාජ්‍ය බුද්ධ්‍යංශයට හොඳ නැහැ කියලා කියනවා. මම දන්නේ නැහැ ඒක හරියටම. නමුත් එහෙම වුණත් කෙනෙක්ව ඝාතනය කරන්න අයිතියක් නැහැ. මිනිස්සුෙක්ව එහෙම ඝාතනය කරන්න බෑ. වරදක් කරන්න. රටේ නීතියක් තියෙනවා. නීතිය අනුව තමයි දඬුවම් කරන්නේ. ඒතකොට අපි ආයි ඊස්ට් ඇටැක් එක දිහාට හැරුණොත් ඊස්ට් ඇටැක් එක මටත් ගොඩක් සංවේදීව දැනිච්ච අපි ගොඩක් දුක් වෙච්ච දෙයක්. මොකද මාත් කිංස්බරියට යන්න හිටියේ දා. යන්න උනේ නැහැ උදේ. ගියානම් මාත් බෝම්බ එකට අහු වෙන තිබ්බා. එතකොට අපේ රටේ අති බහුතරය දන්නේ නැහැ මිනිස්සු.
මේ ගැන ඉන්දියා බුද්ධ වංශ වලින් මේවා කියලා තියෙනවා. එතකොට වතාවන් කීපයක් අඳුරන කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. නමුත් එතකොට සාමාන්‍ය ජනතාව විදිහට අපි හිතනවා අපිටත් ඒ දේ වෙන්න තිබ්බා. මං හිතනවා මටත් ඒක වෙන්න තිබ්බා. ඒ වගේම ලෝකේ කිසිම රටක අපි දන්න විදිහට මෙහෙම එක තැන් හයක එකපාරට බෝම්බ පුරලා නැහැ. ඒකත් හරි පුදුම සිද්ධියක්. තව කාරණයක් තමයි මං කටුවපිටිය මූලිකව සහ කොච්චි කඩේට ඊට අමතරව සියොන් දේවස්ථානයට සහ කිංස්බරි වලට ගියා. ඒ තැන් හයක හයටම ගියා. දෙහිවල් ලොජ් එකට යනවාම මේ හැමතැනම මිනිස්සු එක්ක යම් මට්ටමකින් කතා කරා. මට මතකයි කටුවපිටියේදී මෙහෙම බොඩිස් ගෙනල්ලා 10ක් විතර ශරීර දේව මෙහෙ කරලා ගෙනියනවා. අපි ඒක අත්දැකීමෙන් දැක්කා. මම දැක්කා. එතකොට ගෙවල් ගාවට ඇවිල්ලා ගෙදර සමහර ගෙවල් ගාවට අපි ගියාම ඒ ගෙදර දොර අරින්න කෙනෙක් නැහැ කියලා ඒ පළාතේ මිනිස්සු කියනවා. මොකද ඔක්කොම චර්ච් එකට ගිහලා බෝම්බෙන් නැති වෙලා. ගෙදර පස් දෙනාම එහෙම සිද්ධි අපි අත්දැකීමෙන් දැක්කා. ඉස්ට් ඇටැක් එක ඒක සංවේදනය වුණා. ඒ වගේම අපි දන්න බොහොම හොඳ සර් කෙනෙක් හිටියා. වයෝ වෘද්ධ ගුරුවරයෙක් බොහොම ඉහළ ගෝලීය ප්‍රවිසක් හිටපු ඒ සර් හිටියේ මහාන වෙන්න. ඉස්ට් ඇටැක් එකත් එක්ක ඇතිවෙච්ච සිද්ධිය එක්ක ඒ සර්ලාගේ පවුලට සම්බන්ධ වෙච්ච පවුලක ළමෙක් නැති වෙලා අවසානයේ ඒ සර්ට මහාන වෙන්නවත් හැකියාව ලැබුණේ නැහැ අවසානයේ. ඒව පවා නැවතුණා. ඒ තරම් බරපතල දේවල් අපිට සිද්ධ වුණා. එතකොට මට මතකයි මම ඒ කාලේ බොහොම හිතවත් හිටපු ගෑන් ළමෙක් මට කියනවා ඉස්ට් ඇටැක් එකකින් මැරුණේ අපේ අය ඔයාලගේ අය නෙවෙයි කියලා. මම දන්නේ එයා එහෙම වර්ගවාදී වෙලා එහෙම මහා අමනුෂ්‍ය විදියට මට කිව්වේ මොකද කියලා. මට මතකයි මම එයාගෙන් ඇහුවා එතකොට දැන් ඔයාලා අයනේ මැරුණේ ඥාතින වෙන අය නැති වෙන්නේ නැතිනේ ගියාද වෙච්ච තැන් වලට. එයා ගිහිලා තිබුණේ නැහැ. එයා ආරක්ෂාව පිණිස ගෙදර ඉඳලා තිබ්බා. එහෙමයි කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා. හැබැයි මගේ රටේ මිනිස්සු මම දන්න මගේ රටේ මිනිස්සු මැරිච්ච හින්දා මම වගේ මගේ රටේ මිනිස්සු මැරුණු හින්දා මම ඒ හැමතැනම ගියා. ඊළඟ මිනිස්සු එක්ක කතා කරා. මට මතකයි කොච්චි කඩේ පල්ලිය ගාව මිනිස්සු ගොඩක් අයට ෂොක් එක තිබුණා. මිනිස්සු කීප දෙනෙක් හිටියා. ෂොක් එකට එක දිගට මේක කියනවා. ඒ ෂොක් එකේ ඒ වෙච්ච පීඩනේ හැටි යාල් දාපු පීඩනේ. එක දිගට කියවගෙන යනවා වෙච්ච දේවල්. මේ සිද්ධි. මේව සද්ද ඇහුණා මෙහෙම වුණා. ඒක නවත්තත් නැහැ. හැමෝටම කියනවා. එක්කෙනෙක් කියලා නවත්තන්නේ නැහැ. හැමෝටම කියාගෙන යනවා. ඒ වගේ අමාරුවක් අපි ඒ වගේ දෙයක් අපි අත්දැක්කා. ඒ වගේම හිතේ තිබුණු මහා මූසල කරුමකාර ගතිය අපි දැක්කා. අපි අත්විඳා. අපි ඒ ආගමන වුණාට අපේ රටේ මිනිස්සු ආගම කියලා කරන්න බෑ. ඉතින් අපි හරිය උපනායම් බලන් හිටිය කාදිනල්තුමා උන්වහන්සේ කරපු ප්‍රකාශකින්ද තමයි රට ලේවිලක් හෝ අනවශ්‍ය ගැටලුවක් ඇති වෙන එක නැවතුනේ. උන්වහන්සේ එහෙම කරන්න එපා කියපු හින්දා. නැත්තම් ගැටුම් ඇති වුණාම තව ප්‍රශ්න වැඩි වෙනවා. ඒ වගේම කතෝලික සභාව ඇතුළු කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාව ඒගොල්ලෝ ඒ වෙලාවේ හැසිරුණු විදිහ කතෝලික සභාව සහ ඒක ක්‍රිස්තියානි කියන අනිත් ඒගොල්ලෝ සෑහෙන මානුෂිකව හැසිරුණා ඒ වෙලාවේ. කලබල නොවී එහෙම නොවුණා නම් රටේ තත්ත්වය මීට වඩා භයානක වෙන්න තිබ්බා. ඇත්තටම. ඉතින් ඒ වගේම මේකේ විමර්ශනය කරේ ශානි අබේසේකර එවකට CID ඩිරෙක්ටර් හිටපු කෙනා. ශානි අබේසේකර කියන්නේ ලංකාවේ ෂර්ලොක් හෝම්ස් විදිහට හඳුන්වන එක්කෙනා. එයා ටිකක් අද නිලධාරී. මොකද මම හම්බෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක අපේ ඥාති හිටපු කැබිනට් ඇමතිවරයෙක්ගේ ආපු අපහාසයක් සම්බන්ධව කෙහෙල්ගෙඩි බෙදුවා කියලා ගම් වතුරේ ඒක සම්බන්ධව මම කතා කරලා නමුත් ඔහුගේ ස්ථාවරේ දැඩිව හිටිය අපි නීතිපතිට යවලා තියෙන ඊට එහා දෙයක් කරන්න බෑ කියලා. ඒ වගේ ටිකක් තද නිලධාරී. ඔහුට කියන්නේ ෂර්ලොක් හෝම්ස් කියලා. ඔහුව බොහොම පහත් විදිහට ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ මම කියන්නේ මේක ඉස්ට් ඇටැක් එකට සම්බන්ධ වෙන විදිය ගැන මට දුර ඉඳන් එන්න වෙනවා කියද්දි කියලා මට හිතන විදියට කියන කියද්දි එතකොට ඔහුව දුරෙන් පහ කරන්න කලින් ඔහුව වෙන DIG කෙනෙක්ගේ ඇසිස්ටන්ට් විදියට දාලා තිබ්බා. එහෙම කරන්නේ නැහැ. ඒ වගේ කෙනෙක්ට එහෙම කළා ඔහුගේ තත්ත්වය අඩු කළා. ඊළඟට අර හඬපට වලින් ඔහු කිව්වා කියලා බොරුවක්. අපි හිතන්නේ ඒකත් බොරු වෙන්න ඕන. මොකද ඒ වගේ නිලධාරී රංජන රාමනායක වගේ කෙනෙක්ට කියන්නේ නැහැ. මම ඇවිල්ලා බලම්බිගම් හොදලා දෙන කතා. සහ මේ ළඟදී ඔප්පු වුණා ඔහු නිර්දෝෂී කියලා. ඒ නීතිපතිවරයා ඒවා අයින් කරගත්තා. මට මතකයි නඩුවක්. ඒ වගේම ශානි අබේසේකර දාපු නඩුවේ මට මතක හැටියට මේකක් දාලා තිබුණා හරි මේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් එකක් මං හිතන්නේ. මානවික නඩුවක්ද කොහෙද? ඒක කියතුන පැහැදිලිව
විමර්ශන කරන් යද්දී රාජ්‍ය බුද්ධි අංශයෙන් ඇවිල්ලා මේක රාජ්‍ය තොරතුරු සම්බන්ධ රාජ්‍ය බුද්ධි අංශයට අදාළ තොරතුරු කියලා නවත්තුවා කියලා. ඒක බරපතල ප්‍රකාශයක්. එතකොට අර ඉල්ලංගේ ලේකම්වරයා කියන කෙනා කියන්නේ ඊට ආසන්න අදහසක්. තව ඉන්නවා රාජ්‍ය නිලධාරියෙක් කියලා කෙනෙක් කියලා රාජ්‍ය නිලධාරියෙක් නම කියන අකමැති කියලා ඒ channel 4 වීඩියෝ එකේ ඔහු කියන්නේ එහෙම අදහසක්. සහ රටේ බොහොමයක් අය ඊට ආසන්න අදහසක් තමයි දරන්නේ. ඒ වගේම ඕකේ තව කාරණයක් තියෙනවා අර මේ කොහොම ඒක ගවේෂණය කළා ඒව හොයලා ඒව ගැන කියපු සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා කිව්වේ ඒක. එතකොට ওই කාරණාවලට අමතරව ඔහුගේ මේකින් අමතරව මම දැක්ක දේ තමයි මම ඒක අත්විඳා. අපි එතකොට ඒ ස්ටැටක් එක ගැන අපි කල්පනා කරා උනේ කොහොමද කියලා. දේශපාලන මේක කාප් බව අපි දැක්කා. දැන් අර වීඩියෝ පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂට බලයට එන රාජපක්ෂවට නැවත බලයට එන්න එවැනි දෙයක් කළ යුතුයි කියලා උන් කිව්වා කියලා. නැත්නම් එහෙම හැකියාවක් නැහැ කියලා. මම දන්න විදිහට යහපාලනයේ කාලේ අදට සාපේක්ෂව යහපාලනය සාකච්ඡා කළ බලුවේ මීට සාපේක්ෂව බොහොම හොඳ ආර්ථිකයක් බොහොම හොඳ සමාජීය තත්ත්වයක් තිබුණා. උදාහරණයකට අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරා, සුරක්ෂා ආරක්ෂණය ළමයින්ට දුන්නා, සුවසරිය ගෙනාවා. ඔය කිව්ව තුනක් විතරයි. වගේ ගොඩක් ඒවා කරා. සමහර ඒවා මිනිස්සු දන්නේවත් නැහැ. මොකද මීඩියා බොහොම දුර්වලයි යහපාලන ආණ්ඩුවේ. ඒ වගේට හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මීඩියා ඉඳන්ම අතිශයින් දුර්වලයි. ඒ හින්දා. එහෙම. ඒකට ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්නේ වගේ දෙයක් කරා නම් කරන්න ඉඩ තිබ්බා. කිරීමේ හැකියාව තිබ්බා. ඒ කරා නම් ඒක බොහොම සැක සංකාය උපදවන දෙයක් වෙන්න බෑ කියලා හිතන්න බැරිද? එතකොට ඒ වෙනුවෙන් නිසි පරීක්ෂණයක් කළා. මම දැක ගොඩක් තැන්වල අන්තර්ජාතික පරීක්ෂණ කියලා මම හිතනවා අන්තර්ජාතික පරීක්ෂණයක් හොඳ වෙයි කියලා. අන්තර්ජාතික පරීක්ෂණයක් කරනවා කළා තමයි මේක හොයන්නේ. ඒකත් කමන්නේ ගැටුවක් නැහැ. එහෙම කරන එක හොඳයි. ඉතින් එහෙම කළ යුතුයි. කළා මේක වෙනුවෙන් අවසාන වශයෙන් මට හිතෙනවා මට මතකයි මුස්ලිම්වරු කොයිතරම් පීඩාවෙන් හිටියද කියලා. මුස්ලිම් අය අපේ රටේ මම දැන හොඳම යාළුවෙක්ට ෆොටෝග්‍රැෆි කරේ බොහොම හොඳ අහිංසක ළමෙක්. එළමගේ ඔය ෆොටෝ ගන්න එක වීඩියෝග්‍රැෆි කරන එක නවත්තන්න උනා. තව එහෙම බොහොම සිද්ධි ගන්නාවක් වුණා. ওই සිද්ධියට අලුත්ගම දර්ගනගරේ සිද්ධිය නා දිගන සිද්ධිය ඔය හැම එකම සම්බන්ධයි. ඔය ජාතිවාදී රැල්ල යාලා ඇතික. ජාතිවාදී රැල්ලේ ප්‍රතිඵල තමයි අපිට එහෙම විපාක ලැබුණේ. ඒ විපාක තාම අපි විඳිනවා රටක් විදියට. රෝහින්නා මුස්ලිම් වරුන්ගේ සිද්ධියක් වුණා. රෝහින්නා මුස්ලිම් වරු 1000ක් විතර ඉන්නවා මිගමුවේ. UN එකෙන් නවත්තලා එක්සත් ජාතික සංවිධානය නවත්තලා ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝගේ ගෙදරට කෑමට ඔක්කොම ගෙවන්නේ ලංකාවට. යම් දවසක වෙන රටකට ගෙනියන්න අපේ රටේ ඉන්න හැ. එතෙන්ටත් ගිහිල්ලා ඔය යම් සිංහලයේ කියන සංවිධානය කියලා තර්ජන කරලා තිබ්බා. ඒ මිනිස්සු දන්නේවත් නැහැ ඕවා. මට දීච්ච අවුල තමයි මම දැක්කා ඒ වෙලාවේ හිටපු සමහර පොඩි දරුවන්ගෙත් මුලේ තීච්ච බය. ඒ දරුවෝ දවසක වෙන රටකට ගිහිල්ලා ඕක හිතේ තියන් ඉදී කියලා මට බයක් ඇති වුණා. මොකද කැනඩා වගේ රටවල කොටි සංවිධානයේ කටයුතු මූලිකව කරන්නේ ලංකාවේ ඉපදුණු ළමයි නෙවෙයි. ඉපදුණු කැනඩාවේ ඒගොල්ලෝ කතා අහලා විතරයි තියෙන්නේ. ඉතින් රෝහින්නා මුස්ලිම් වරුන්ගේ අරායට ඔහොම කිව්වට පස්සේ ඒගොල්ලොත් ඕක කොහොම ගත්තොත් ඒ වගේ මුග්ධ විදියට හැසිරිච්චා හිටියා. ඉතින් සාමාන්‍යයෙන් මම දන්න අපිට මතකද මේ ඊයේ පෙරේද පාටි ජම්ලි කරනවා වගේ හිටපු ඇමතිවරයා කිව්ව සාකච්ඡාවේදී තිබුණනේ අර හැමෝම ආදරය කරපු හාමුදුරු කෙනෙක් ගරු කරපු හාමුදුරු කෙනෙක් උන්වහන්සේ මේ මාරාන්තික උපවාසය කරන්නේ අර MCC එකට විරුද්ධව. MCC කියන්නේ මේ එහෙම බයනක දෙයක් නෙවෙයි. ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලි සෑය නැති වෙනවා කියලා තමයි රාජපක්ෂවරුන්ට සම්බන්ධයි කියලා රවට්ටලා තිබ්බේ. උන්වහන්සේ ඒක කතා කරන්න කියලා මාත් එක්ක බොහොම හිතවත් හිටපු මම්මගේ සහෝදරියක් විදිහට හලකපු මනෝපදේශකවරියක් හිටපු අකා කෙනෙකුත් මාත් එක්ක කතා කරා. මං කිව්වා හාමුදුරන්ට ඔක අදාළත් නැහැ. ඊට අමතරව හාමුදුරුවෝ ඔය රැවටීමක ඉන්නේ කියලා. ඒ වගේ කායරවත් රවට්ටන්න පුළුවන් වුණා නම් බලයට එන්න මේගොල්ලෝ මොනවා කරන්නේ නැද්ද කියලා මොනසෙක් විදිහට මට සැක සංකා ඇති වෙනවා. ඉතින් කොහොම හරි මේ කියපු දේ සරලව ගන්න හොඳ නැහැ. පාර්ලිමේන්තු තේරීම් කාර්යකව දාලා ඕ මොනවා හරි කරනවට වඩා ජාත්‍යන්තර පරීක්ෂණ කරලා මොඳ ලංකාවේ පරීක්ෂණ කරේ නැහනේ. අපි බොහොම පැහැදිලිව දන්න ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න කලින් බොහොම දරුණුවට කිව්වා ඒ ආයකට විරුද්ධව වැඩ කරනවා කියලා. ඒකේ නීති හමුවට ගේනවා කියලා. එයා ඍජුවත් කිව්වා මට මතකයි. ඊට අමතරව එයාගේ ගෝල බාලෝ ඒක තමයි මතුරු හිටියේ කාලේ. ජාතික ආරක්ෂාව මෙයා කරා කියලා. ඒතකොට ඒ කියලා එහෙම නොකරා
අවුරුදු දෙකක් එයා බලේ හිටිය අවුරුදු දෙකයි ගාන. එයා කරපු දෙයක් නැහැ. දුන්නු සහන මේ දුන්නු යුක්තියක් නැහැ. මිනිස්සුන්ට. පස්සේ කිව්වා මම ඒක කිව්වෙත් නැහැ කියලා. එහෙම කතාවක්. ඔය වගේ මහා මුග්ධ අශීලාචාර අසාර්ථක ගොබ්බ නායකයෙක් ගෝඨාභය කියලා. ඒ වගේ කිසිම දෙයක් කරේ නැහැ. බලයට එනවා කියලා වචනයක් දුන්නා කරන්න එපා. නායකයෙක් කියන්නේ එහෙම කෙනෙක් වචනේ රකින්න කෙනෙක්. ඒව කරේ නැහැ ඔහු. ඔහු ඒ වගේ මෝඩ විදියට වැඩ කරා. ඊළඟ කාරණේ තමයි මේකට නිසි පරීක්ෂණයක් වෙන්න ඕන. මොකද ගෝඨාභය අර මෛත්‍රීපාල සීසේන දාපු කමිටුවම දිගට ගැයුවා විතරක් අලුතෙන් මොකුත් කරේ නැහැ. සහ අපි දන්නවා ගියපු කාලේ CID නිලධාරීන් ඔක්කොම වගේ මාරු කරා. මොකද මමත් CID එකට ගියා එක හේතු මත සමාජ සාධාරණ වැඩ සමාජ සේවා වැඩවලට. ඒකට අර හිටපු නිලධාරීන් කවුරුත් නැහැ. මෙන්න අලුත්ම සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ සමහර අපිව දන්නෙත් නැහැ. අපි දැන් ඉස්සරට ගිහිල්ලා මිනිස්සු වෙන උදව් කරන්න කියන ඒගොල්ලෝ අපිව දන්නෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයක් නැහැ මට පේන හැටියට. කරපු දෙයක් නැහැ අතරම රටට. මට ඊයේ පොත්ලියර මහත්තයෙක් හම්බෙලා ඔහුවා ගෝඨාභය රාජපක්ෂ එන්නත වෙනුවෙන් සෑහෙන මහන්සි වගේ. එන්නත වෙනුවෙන් සෑහෙන මහන්සි වුණා බම්බෝ ඉතින් අර එතුමා ගෞරවණීය කෙනෙක් කියලා මම කිව්වේ නෑ. එන්නත වෙනුවෙන් මහන්සි වුණා අර පැණි පොවලා ඉවර වෙලා. ඒකට එන්නත ගහනකොටත් තරක් වැඩි. මගේ අත්දැකීම. මගේ විශ්වාසය. එහෙනම් ඉතින් මේකට කොහොම හරි සාධාරණ පරීක්ෂණයක් ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙලා මේ රටට මේවා කරපු අයට අර මිනිස්සුන්ගේ අත් අර එහෙම දුක දුන්න අයට අපි විදිහට අපිට ප්‍රවැසියෙන් අපිට මෙහෙම කරදරයක් කරපු අයට නිසි දඬුවම සිද්ධ වෙන්න ඕන. ඒක අනිවාර්යයි. රටේ ඉන්න වත්මන් ජනාධිපතිවරයා අපි වැඩ කරපු කෙනෙක්. අනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි ඔබතුමාට වැඩ කරලා තියෙනවා. ඔබතුමාට දැන් ඒක මතකද නම් මන් දන්නේ නැහැ. නමුත් අපි ඔබතුමාට වැඩ කරලා තියෙනවා. කරුණාකරලා මේ වෙච්ච අසාධාරණ ටික හදන්න. ඒක ඔබතුමාගේ දැඩි යුතුයකමක්. ඔබතුමා කලින් කිව්වා අවුරුද්දකට කලින් මේ වෙනුවෙන් මොන හරි සාධාරණයක් කරනවා කියලා මට මතක විදිහට ජනාධිපතිවරයා වෙනකොට කරුණාකරලා අපි බොහොම උමනාවෙන් ඉල්ලා ඉන්නේ. මේ රටේ මිනිස්සුන්ට ඒ කරපු අසාධාරණය හදන්න. ඒකට සාධාරණ ඉෂ්ට කරන්න කවුරු කරත් ඒකට හරි පරීක්ෂණයක් කරලා හරි විදිහට ඒකට යුක්තිය ලබා දෙන්න. නැති වෙච්ච මිනිස්සු අපිට ගේන්න බෑ. අතපය අහිමි වෙච්ච අය තුවාල ලැබුවයි ඒක ජීවිත යම් කාලයක් හෝ ගෙනියයි. ඒ ජීවිත ආයි හදන්න බැරි තත්ත්වයක තියෙන සමහර ඔය අම්මලා ඒ කතාවෙත් තියෙනවා අපි දන්න අය තියෙනවා බෝම්බෙට අහුවෙච්ච. ඒවා අපිට ආයි හදන්න බෑ. කරන්න පුළුවන් එකම දේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන එක. රටක නායකයෙක්ගේ වගකීම ඒක. නැත්තම් ওই නායකකමේ වැඩක් නැහැ. තමන්ගේ රටේ මිනිස්සුන්ට හොමත් දෙයක් කරන්න බැහැ නේද? අසාධාරණ විරුද්ධව දෙයක් කරන්න බැහැ. එන්න කරුණා කරලා කවුරු කරත් කවුරු සම්බන්ධ වුණත් හරි දේ කළා හරි විදිහට යාට නිසි දඬුවම ලබා දෙන්න. අඩු ගානේ මේ රට ෆෝස් එක නැති බව, සාපලත් දේශයක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න. දැන්ට නම් පේන්නේ එහෙම නෙමෙයි. උද්දමනේ අඩු වෙලා කියලා සංඛ්‍යාලය කරනවල පෙන්නනවා මිනිස්සුන්ට හොඳටම අමාරු. ආර්ථිකය ඇති හැමදේ. අපි බලාපොරොත්තු වෙනවා මේකේ හරි දෙයක් වෙයි කියලා. බලමු අපි.